අයගොන් කට්ටිය ඉතින් අද පොත් දෙකක් හතරක් පැක් කරන්න යන්නේ ඉතින් හය හතර පැක් කරන්න අද මේ පොඩි වීඩියෝ එකක් එක්ක කතා කරන්නේ මේ පොත් ටික තමයි අද පැක් කරන්න ඉතින් පොත් හතරක් තියෙන 12 වසර සහ 13 වසර පොත් හතරක් ඉතින් ඒක කරන ගමන් ඔයාලට මේ පොඩි notification එකක් දෙන්න. ඒ කියන්නේ පොඩි පණිවිඩයක් දෙන්න මේ 13 වසර පොත වෙන පොතක් තියෙනවා ඊට 12 වසර පොතක් තියෙනවා. ඒකත් එක ළමයි දෙන්නෙත් යවන්නේ මේ තියෙන යාලේ ඩීටේල්ස් ටික මේක වෙන්නම් බෑ කොහොමයි මම මේ කියන්නේ ගත්තේ මේ හැම ළමයෙක්ම කෝඩ් එක දාලා කෝඩ් එක එන්න කලින් කුරිය charge එක බැංක් ට්‍රාන්ස්ෆර් කරනවා. ඒකට හේතුව තමයි ගොඩක් සමහරක් ණය වලට orders කරනවා. ඒ orders ගත්තට පස්සේ අපි කුරිය එකෙන් යවනකොට පස්සේ එයාලා ආයේ කෝඩ් එක බාර ගන්න. ඊට පස්සේ රිටර්න් වෙනවා. රිටර්න් වුණාට පස්සේ ඒ රිටර්න් cost එක මම කුරිය ආයතනයට ගෙවන්න ඕනේ. සහ මේ පොත කියනකොට මේ මම ඔයාලට මේ කලින් මගේ පොත් ගත්ත කට්ටිය දන්නවා මම පැකින් කරන විදිය. ඉතින් මේ edges එහෙම ඔක්කොම අර ඩැමේජ් වෙනවා. කියන්නේ edge එක පොඩක් මේ වෙලා තියෙනවා. ඉතින් මම කැමති නැහැ ඒකට එහෙම අර quality එක අඩු කරලා පොතක් ආයෙ ළමයට යවන්න. ඉතින් ඒ හේතුවෙන් හින්දා තමයි මම කුරිය charge එක කලින් ගන්නෙ. ඉතින් ඔන්න ඔකයි ඒ ප්‍රශ්නේ තිබ්බ කට්ටියට හැයි මම කුරිය charge එක කලින් ගන්නෙ. ඔන්න ඕක තමයි හේතුව. නැත්නම් වෙන හේතුවක් නැහැ. කුරිය charge එක මම අරන් වලින් මට පැනලා යන්න උනාවක් නැහැ. එකම හේතුව ඔන්න ඔක තමයි පොත එක අර තියෙන quality එක නැති වෙනවා. ඒ වගේම අර කුරිය charge එකක් දැන් ගත්තොත් රුපියල් 500 600 අතර මුදලකට යනවා. මොකද දැන් තියෙන fuel ප්‍රශ්නෙත් එක්ක සහ සාමාන්‍ය ගාන. හැබැයි මම ඔයාලට ඊටත් අඩුවෙන් දෙන්නේ රුපියල් 450ක මුදලකට පොත් එකක් ගත්තත් දෙකක් ගත්තත් 450ට දෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් මම කරලා එහෙම අර මට ඒක ගෙවන්න වුණාම මට ගොඩක් පාඩුයි ඇත්තටම පොතකින් එන එකවත් හොයන්න බෑ එහෙම වුණාට පස්සේ. ඒකයි රීසන් එක. අන්තම මේ වගේ පොඩි වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ඔයාලට ජය වේවා.